සුබ දවසක් යාළුවනේ. අදත් මම කොරියන් නිවියෙක් ගැන උනන්දු වෙන ඔයාලට ඉතාම වැදගත් තොරතුරු කීපයක් අරගෙනයි ආවේ. මෙවන් වැදගත් තොරතුරු ඉක්මනට ලබා ගැනීමට මාගේ චැනලය වන හංගුක් සිලෝන් YouTube චැනලය ලයික් කර සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ප්‍රෙස් කිරීමෙන් දිගටම රැඳී සිටින්න කියලා ඉතා කාරුණිකව ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. මම කලින් වීඩියෝමකින් E8 ගැන ගෙනාව තොරතුරු සියල්ලම වගේ ඇත්ත තොරතුරු. නමුත් එහි දිනවකවානුවල යම් වෙනසක් වුණා. ඒකට මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒකට හේතුවත් මං ඔයාලට කියන්නම්. මම මේ වීඩියෝ ගේන විට කොරියන් රටේ නගර 5කින් ලංකා රජයේ විදේශ රැකියා අමාත්‍යාංශයට රැකියා ඇණයුම් ගිවිසුම් රැකියා ඇණයුම් නෙමේ රැකියා ගිවිසුම් රැකියා වලට ඇතුළත් වීම සඳහා මූලික අවබෝධතා ගිවිසුම් නගර 5කින් ඇවිත් තිබුණා. එම ඊට අවබෝධතා ගිවිසුම් නීති අංශ හා අනිකුත් අංශවල අනුමැතියෙන් පස්සේ කැබිනට් අනුමැතිය සඳහා කැබිනට් කාර්යාලයට යොමු කරලායි තිබුණේ. නමුත් කැබිනට් කාර්යාලයේ ක්‍රියාවලිය අනුව කැබිනට් කාර්යාලයට ලැබෙන කැබිනට් පත්‍රිකාවක් සතියක කාලයක් එහි කැබිනට් කාර්යාලය ප්‍රොසෙස් එකේ තියෙනවලු. ඉතින් ඒ තියෙන්නේ කැබිනට් අමාත්‍යාංශ වලින් යෝජනා යම් අධීක්ෂණයන් තීරණයන් මොනවා හරි තියෙනවා නම් අලුත් දේවල් ඒවා යොමු කරන්න තමයි සතියේ කාලයක් තියනවා කියන්නේ. ඊට පස්සේ සතියේ කාලයක් තිබ්බට පස්සේ ලැබෙන යෝජනා හා චෝදනා මොනවා හරි එක්ක කැබිනට් මීටින් එකේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා. ඉතින් ඒ කැබිනට් මීටින් එකේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරාට පස්සේ තමයි කැබිනට් මීටින් එකේදී තීන්දුව කරන්නේ එම කැබිනට් පත්‍රිකාව අනුමත කරනවද නැද්ද කියන එක. ඉතින් අන්න ඒ හේතුව හින්දා මම කියපු එක සතියකට ප්‍රමාදයක් සිද්ධ වුණා. මොකද මම මේ කියපු යවපු එක මම ඔයාලට කිව්වා. නමුත් ඒක ගිහිල්ලා මොකද වුණේ නැත්තේ කියලා හොයලා බලනකොට මට ආරංචි වුණේ ඒක කැබිනට් කාර්යාලයේ ඔබ්සර්වේෂන් පීරියඩ් එකේ තියෙනවා කියන එක තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒක අපි හිතනවා ලබන සතිය වෙනකොට කැබිනට් මීටින් එකට ඇතුළත් කරලා ඒකට නිසි අනුමැතියක් ලැබෙයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු සමාජ කතිකාවක් එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කතිකාවක් වෙලා තියෙන කටකතා වලට ලක් වෙලා තියෙන කොරියන් E8 වැඩසටහන කොරියන් රජයේ නවතා දමලා. එහෙම නැත්නම් නවතා දමන තීන්දුවක් අරන්ද කියන දේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මම ඒ ගැන හිතවතුන් මාර්ගයෙන් කොරියන් රජයේ නියෝජිතයන්ගෙන් හා මෙරට රාජ්‍යාංශයෙන් යම් විමසීමක් කරා තොරතුරු ගත්තා. ඉතින් ඒ හැමෝගෙම ලැබුණු තොරතුරු අනුව කියුනේ කොරියන් නියෝජිතයොත් කිව්වේ ඔවුන් කොරියන් රජය සමග ඒ ගැන විමසීමක් කළා කිව්වේ තාම කිසිම එහෙම තීරණයක් අරන් නැහැ කියලා. මෙරට රජයේ නියෝජිතයොත් කිව්වේ එහෙම කිසිම රාජතාන්ත්‍රික දැනුවත්භාවයක් තවමත් කොරියන් රජයෙන් කරලා නැහැ. ඉතින් අපි ඒ ගැන වැඩිදුරටත් හොයා බැලුවා. එතකොට හොයාගන්න ලැබුණේ මීට කාලයකට පෙර පිලිපීනේ ඔය E8 පිළිබඳ අක්‍රමිකතා කොරියන් රජයට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඔවුන් ඒ ගැන පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔවුන් තීරණය කළා තියෙනවා E8 රැකියා ඇණයුම් පිලිපීනයට දෙන එක තාවකාලිකව නවත්තන්න. මේකත් ස්ථීර නෙමේ තාවකාලික නැවැත්වීම. මොකද පිලිපීනේ කියන්නේ කොරියාවට වැඩිම විදේශ ශ්‍රමිකයන් ගේන රටක්. ඔවුන් එකපාරට එහෙම නවත්තන්න බෑ. ඒක පිලිපීනයට වඩා දැයෙන්නේ කොරියාවට. ඉතින් ඔවුන් තීන්දුව කරලා තියෙනවා පිලිපීනේ තාවකාලිකව E8 ඇණවුම් දෙන එක නවත්තලා අනිත් රටවල් එක්ක E8 කරගෙන යන ගමන් මෙම E8 ක්‍රමවේදයේ යම් වෙනසක් කරන්න ඕනේද කියලා පසු විපරමකට යන්න. ගිහිලා යම් වෙනසක් කරනවා නම් ඒක සංශෝධනයක් ඔවුන් අනාගතයේ කරන්න. ඒක කිසිම අවස්ථාවක
E8 නවත්තලා කරන්න නෙමෙයි E8 යන ගමන් කරන්න. මොකද E8 කියන එක මත තමා කොරියානු කෘෂිකර්මාන්තය සම්පූර්ණ රැඳිලා තියෙන්නේ. යම් ප්‍රමාණයකින් ධීවර කර්මාන්තය, කිම් වගාව ඔය දේවල් රැඳිලා තියෙන්නේ E8 මත. ඉතින් E8 එකපාර කොරියන් රජය නවත්තලා දැම්මොත් ඒක කොරියන් රජයට විශාල ආර්ථික බලපෑමක් එල්ල කරන්න පුළුවන් කාරණයක් වෙනවා. ඉතින් ඒකින්ද උන් ඒ වගේ තීරණයක් ගන්නවා කියලාවත් ගත්තා කියලාවත් ගන්න යනවා කියලාවත් කිසිම සඳහනක් හෝ තොරතුරක් මට මේ වෙනකම් වාර්තා වුණේ නැහැ. ඉතින් මමත් හිතනවා සුබවාදී විදිහට කොරියන් රජයේ වැනි දෙයක් නොකරයි කියලා. ඉතින් ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු මේ E8 එකේ ලංකාවේ දැන් මොකද්ද වෙන්නේ කියන එක කියන්නේ ක්‍රියාදාමය පිළිබඳව. E8 ගැන කතා කරද්දී අපිට කලින් ආරංචි වුණා සමාජ කතිකා මේවා නීත්‍යානුකූල හෝ කොහෙන්වත් මේ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියාගෙන කියන ඒවා නෙමෙයි මම මේ කියන්නේ. සමාජයේ කතා වෙච්ච සමාජ මාධ්‍යවල කතා වෙච්ච ඉතර E8 ගැන හැම තැනම පෞද්ගලිකාංශයේ හැම තැනම වගේ පුද්ගලයන් එකතු කිරීම වගේ දේවල් වුණා. ඒ අවස්ථාවලදී යම් පුද්ගලයෙකුගේ අය කිරීම ලක්ෂ 15 ඉඳන් ලක්ෂ 30 35 වෙනකන් තිබ්බා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් මේවා ඇත්තද බොරුද කියලා මට සනාථ කරන්න බෑ. මම මේ සමාජ කතාව තිබ්බ දේ කියන්නේ. ඉතින් ඒක අලුත් රජය ආවට පස්සේ මේක සම්පූර්ණ වෙනස් කරලා ඊයේ ක්‍රියාදාමය රජයේ අනුමැතිය යටතේ පමණක් කරනවා කියන එක. ඒ කියන්නේ පෞද්ගලික අංශයට විවෘත කිරීමක් සිදුවන්නේ මේ මූල්‍ය අය කිරීම මේ හැමදේම තීන්දුව කරන්නේ රජය. රජයේ ක්‍රියාදාමය යටතේ පමණයි සිද්ධ වෙන්නේ. ඒ වගේම කලින් අර ලක්ෂ 15 ඉඳන් 30 35 කියපු මුදල අලුත් ක්‍රියාදාමය යටතේ ලක්ෂ 7.5ක් හෝ ඊට අඩු මුදලකට කියන නිර්ණායකයට ගෙනල්ලා තියෙනවා රජය. ඉතින් ඒක ඉතා සුබවාදී දෙයක්. ඉතින් ඒ වටපිටාව තුළ කොරියාවට ලංකාවෙන් ඊයේ ශ්‍රමිකයන් ගියොත් නම් මම හිතන්නේ නැහැ ඔය පිලිපීනයට වෙච්ච දේ ලංකාවට වෙයි කියලා. බැරි වෙලාවත් අර පරණ මුදලට ලක්ෂ 15 30 35 කියන මුදලට ගියා නම් ඔන්න සමහර විට අනාගතයේ පිලිපීනයට වෙච්ච දේම ලංකාවටත් වෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බා. ඉතින් දැන් අපි යම් සන්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි හිතමු බලාපොරොත්තු වෙමු ලබන සතිය බොහොම සුබවාදී සතියක් වෙන්න කියලා ඊයේ බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් එහෙනම් යාළුවනේ නැවතත් මෙවන් සත්‍ය වීඩියෝ එකකින් ඔබලව හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. නැවතත් මං ඉල්ලලා සිටිනවා මගේ channel එක සමග දිගටම රැඳී සිටින්න. සුබ දවසක් ඔයාලට.